අනේ සඳුනි මට අදහ ගන්නවත් නෑ බං. උදේ මම අප්පච්චිට කොච්චර කෑ ගැව්වද? එයා ඒ තරම් අසනීපෙන් ඉද්දිත් මට තේපොප්පක් හදලා දෙන්න නෑ හැදුවේ. අනේ නින්න ඔයාටම දැනගන්න එපා. මාමගේ ලෙඩ ගැන දැනගෙනත් ඔයාට කියන්න නැති වෙත්තේ ඔයාගේ රස්සාවටයි ඔයාගේ හීනවලටයි බාධාවක් වෙයි කියලානේ. ඒත් බං මට මගේ රස්සාවට වැඩිය අප්පච්චි වටිනවා බං. එයා මේ තරම් දෙයක් හැංගුවා නේද කියලා හිතෙද්දි මගේ පපුව පිච්චිලා යනවා සඳුනි. ඒ සඳුනි මට අද වගේ මතකයි පොඩි කාලේ මම තාත්තට කිව්ව දේවල් ගැන. අප්පච්චි ඔව් කියන්න වගේ දුවේ. අප්පච්චි මම ලොකු වුණාම ලොකු ඔෆිස් එකක වැඩ කරලා අප්පච්චිට ලස්සන ගෙයක් කරන් දෙනවා. මට ලොකු ගෙවල් වලට නෑ වගේ රත්තරන් දුවේ. ඔයා සතුටින් ලොකු තැනකට යනවා දැක්කනම් මට ඒ ඇති. නෑ තාත්තට ඉක්මනට සනීපයි. දූ නින්නා අප්පච්චි අප්පච්චි ඇසරියද? අනේ ඇයි මට කිව්වේ නැත්තේ මේ දේ ගැන? මම ඔයාට උදේ කෑ ගැව්වත් එක්ක. අනේ මට සමා වෙන්න අප්පච්චි. මං කවදාවත් මගේ දුව එක තරහ වෙන්නේ නෑ. මට ඕනුනේ ඔයා ඔෆිස් එකේ ලොකු තැනකට යනවා බලන්න විතරයි. මගේ ලෙඩේ නිසා ඔයාගේ හිත අවුල් වෙනවට මං කොහොමත් කැමති වුණේ නෑ. එහෙම කියලා හරියන්නේ නෑනේ තාත්තේ. මට කිසිම හීනකින් වැඩක් නෑ තාත්තා මගේ ළඟ නැතුව. ඒක නිසා හිතේ ඉඳලා මං තාත්තා ළඟ ඉඳගෙන තාත්තම හොඳට බලා ගන්නවා. ඔෆිස් නම් කවද වුණත් යන්න පුළුවන්. මට තාත්තමයි වැදගත්. අනේ දුවේ මං හින්ද ඔයාගේ වැඩ නම් කිසිම වෙලාවක පාඩු කරගන්න එපා. මට මං ගැන බලා ගන්න පුළුවන්. ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න. අනේ මාමේ මුරන්න වෙන්න එපා එහෙම. අනේ ඒකනේ සඳනි තාත්තා හැම වෙලාවෙම මුරන්න වෙනවා. මං තාත්තට කෑම ටිකක් හදාගෙන හවසට එන්නම් තාත්තව බලන්න. මේ සඳනි ඔයාට එනවද මාත් එක්ක යන්න? තාත්තට කෑම ටිකක් හදාගෙන එන්න. මං එන්නම්. අපි දෙන්නම යමු. මං ඔයාට කෑම හදන්න උදව් කරන්න. තාත්තේ එහෙනම් මං ගිහිල්ලා එන්නම්. හාදුවේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න. සඳනි මම කුස්සියට යනවා කෑම ටික නැස්ති කරන්න. ඔයාට පුළුවන්ද තාත්තේ කාමරයට ගිහිල්ලා එයාගේ මේසුවට තියෙන බෙහෙත් කඩදාසි ටික අරගෙන එන්න. ඒ ටිකත් අරගෙන යන්න ඕන හොස්පිටල් එකට. ડોක්ටර් කිව්වා ඒ ටිකත් අරගෙන එන්න කියලා. හරි නින්න මං ඒ ටික බලලා අරගෙන එන්න. ඔයා කුස්සියට යන්නකෝ. මං ඒ ටිකත් අරගෙන කුස්සියට එන්න. හරි. එහෙනම් ඔයා ගිහිල්ලා එන්නකෝ. ඇයි? මොකද? නින්න මේ මට තාත්තගේ බෙහෙත් කාඩ් වල තියෙන ඉවරලා පොඩි ලියුමක් හම්බුණා. ලියුමක් එක පොඩි ෆොටෝ එකකුත් හම්බුණා. එහෙමද? ලියුමක් එක්ක ෆොටෝ එකක්? ඒ මොකන්ද? මට හිතෙන්නේ නම් ඒක ඔයාලගේ අම්මගේ වගේ වෙන්න ඕනේ. ලියුම නම් මම තාම කියෙන්නේ නෑ. අපි කාමරයට ගිහලා බලමු. ලියුම කාමරේ තියෙනවා. මොනවා? මගේ අම්මා සම්බන්ධයක්? මගේ අම්මා නැති වෙලා දැන් සෑහෙන කල් කියලා කිව්වනේ මගේ තාත්තා. අනේ මන්ද සඳනේ මට තාත්තගේ බෙහෙත් කාඩ් අස්සේ තියලා තමයි ඒක හම්බුනේ. අපි දැන් කාමරයට යන්න එක බලන්න. මේ ලියුම අභිලාෂ ලියුමක් වෙයිද? කතාවේ ඊටු ටික දැනගන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. අපෝයෝ ආලකෝට දැන් තමයි කියන්නේ ඊළඟ වීඩියෝ එක බලන්න කියලා. මෙච්චර දවස් මොනවද දන්නේ කරේ නේද? ඔය පොඩ දන්නද? ඩෝන් වෙනවා. මොයකෝ